අද අපි කතා කරන්නේ පෘථිවි සාගරයේ ජීවත් වෙච්ච ඩයිනෝසරයන් පවා බිය වුණු අති විශාල දරුණු මුර්ගයෙක් ගැන. එහෙමත් නැත්නම් අල්ටිමේට් මැරීන් ප්‍රෙඩේටර් කෙනෙක් ගැන. ඒ තමයි ප්ලයෝසෝර්. ප්ලයෝසෝරයන් කියන්නේ පෘථිවි සාගරයේ ජීවත් වෙච්ච රෙප්ටයිල් කෙනෙක්. ප්ලියෝසොරස් කුලයට අයත් වෙන මේ සත්තු මිඩල් ජුරාසික් පීරියඩ් එකේ ඉඳන් ලේට් ක්‍රිටේෂියන් පීරියඩ් එක දක්වා. ඒ කියන්නේ අදින් වසර මිලියන 160ත් මිලියන 90ත් අතර කාලයේදී ජීවත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්ලයෝසොරයන් ජීවත් වෙලා හිටපු කාලයේදී පෘථිවියේ අද තිබෙනා වගේ මහද්වීප පැතිරිලා තිබ්බේ නැහැ. ඒ වෙනුවට මහද්වීප බොහෝමයක් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තිබුණේ. ඉතින් මේ වගේ කාලයක ලෝකේ පුරා විහිදුණු ශීත සහ උණුසුම් සාගර දෙකේම මේ සත්තු වාසය කරලා තියෙනවා. 19 වෙනි සියවසේ මේරි ඇනින් කියන විද්‍යාඥයා තමයි මේ සුවිසල් ප්ලයෝසෝර්ගේ අස්ථි කොටස් මුලින්ම ලෝකයට අනාවරණය කරන්නේ. හැබැයි මේ සොයාගත් අස්ථි කොටස් නිවැරදිව සංරක්ෂණය නොවුන නිසා ඒ දේවල් අද වෙනකොට බොහෝමයක් විනාශ වෙලා ගිහිල්ලා ඉවරයි. මේ නිසා මෑත කාලීන විද්‍යාඥයන්ට මේ සත්වයා ගැන සීමිත තොරතුරු ප්‍රමාණයක් විතරයි දැනගන්න හම්බුනේ. හැබැයි මේ පළමු සොයා ගැනීම වසර 100කට පස්සේ ඒ කියන්නේ 2006 2007 කාලය තුල නෝර්වේ රාජ්‍යයට අයත් ස්වල්බාර්ඩ් කියන දූපතේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ මූලිකත්වයෙන් සිදු කරපු ගවේෂණයකදී ප්‍රෙඩේටර් X කාණ්ඩයට අයත් ප්ලයෝසෝර් වර්ගයේ සත්වයෙක්ගේ අස්ථි කොටස් සොයා ගන්න පුළුවන් වෙනවා. මේ විදිහට වර්තමානයේ එනකොට ප්ලයෝසෝර් වර්ග කිහිපයකට අයත් අස්ථි කොටස් සොයාගෙන තියෙනවා. ඒ තමයි ක්‍රොනෝසොරස් ප්ලයෝසෝර්, මැක්‍රොමියරස් සහ ප්‍රෙඩේටර් X කියලා කියන්නේ. දැනට සොයාගෙන තියෙන සාධක වලට අනුව ප්ලයෝසෝර්ගේ ශරීර ප්‍රමාණය මීටර් 4 ඉඳන් මීටර් 10ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. හැබැයි ප්‍රෙඩේටර් X සහ මැක්‍රොමියරස් ප්ලයෝසෝර් යන සතුන්ගේ ශරීර ප්‍රමාණය මීටර් 15ක් දක්වා වුණත් වර්ධනය වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඒ වගේම මේ සතුන්ගේ හිසේ දිග ගත්තොත් මීටර් 2ක් මීටර් 3ක් දක්වා දිගට වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ශරීරයේ දිගෙන් 3න් 1ක දිගකින් වර්ධනය වෙලා තියෙන හිසක් මේ සතුන්ට තිබුණා. ප්ලයෝසෝර් සත්වයන්ගේ ශාරීරික බර මෙයාගේ වර්ගය අනුව වෙනස් වෙලා තියෙනවා. ඒ අතරින් වැඩිම ශරීර බරක් තිබුණේ ප්‍රෙඩේටර් X කාණ්ඩයට අයත් ප්ලයෝසෝර් වලට. අගයක් වශයෙන් ගත්තොත් ටොන් 30ක් ටොන් 45ක බරකට මෙයාගේ ශරීර වර්ධනය වෙලා තිබුණා. හැබැයි සාමාන්‍ය ප්ලයෝසෝර් සත්වයේ බර උනේ ටොන් 10ක් ටොන් 20ක් අතර ප්‍රමාණයක්. මේ ආකාරයට මේගොල්ලෝ ශරීරයේ තිබ්බ වේට් එක නිසා ජලයේ වේගයෙන් සහ ස්ථාවරව ගමන් කිරීමේ හැකියාව මේ ප්‍රෙඩේටර්ස්ලත් තිබ්බා. ප්ලයෝසොරස් සත්වයන්ගේ ශරීරයේ තියෙන වැදගත්ම කොටසක් තමයි ෆ්ලිපර්ස්. එහෙමත් නැත්නම් සරලම කිව්වොත් පිහිනීමට භාවිතා කරන වරල් කිය. හැබැයි ඇත්තටම ගත්තොත් ෆ්ලිපර්ස් සහ වරල් දෙකම පිහිනීමට භාවිතා කරාට මේ දෙක අතර ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම තිබුණා. ඒ අතරින් ප්‍රධානම වෙනස තමයි ෆ්ලිපර්ස් නිර්මාණය වෙලා තියෙන්නේ අස්ථි සහිත වුණාට වරල් වල අස්ථි දක්නට ලැබෙන්නේ නැති එක. කොහොම හරි ප්ලයෝසොරස්ලා සතුව ඉතාමත් ශක්තිමත් සහ විශාල ෆ්ලිපර්ස් 4ක් තිබුණා. සාමාන්‍ය මේ ෆ්ලිපර්ස් එකක දිග මීටර් 2ක් මීටර් 3ක් අතර වෙලා තියෙනවා. මේ නිසා ජලයේ වේගෙන් ගමන් කරන්න වගේම ෂණිකව ගොදුරු වලට පහර දීලා ඔවුන්ව අල්ලා ගැනීමේ හැකියාව මේ ප්‍රෙඩේටර්ස්ලා සතු වුණා. මීට අමතරව පසුපස තිබුණු ශක්තිමත් උරහිස් නිසා ජලය තුල විවිධ දිශාවලට ඉක්මනින් හැරෙමින් ගමන් කරන්න මේ අල්ටිමේට් මැරීන් ප්‍රෙඩේටර්ලාට පුළුවන් වුණා. දැනට සොයාගෙන තියෙන විදිහට මේ ප්ලයෝසොරස් සත්වයේ මුඛයේ දත් 80ත් 100ත් අතර ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මේ එක් දතක් සෙන්ටිමීටර් 25ත් 30ත් අතර දිගට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට වේගයෙන් විවිධ දිශාවලට ගමන් කිරීමට හැකියීමත් තියුණු ශක්තිමත් දත් පෙළක් තිබීමත් නිසා සාගරයේ ඉන්න ඕනෑම සත්වයකු ගොදුරු කරගන්න මේ අයට පුළුවන් වුණා. ඒ කියන්නේ ප්ලයෝසොරස්ලා කියන්නේ සාගර ආහාර දාමේ ඉහළින්ම හිටපු සත්ව කාණ්ඩයක්. අනිත් විශේෂම දේ තමයි ප්ලයෝසොරස්ලා කියන්නේ ඇම්බුෂ් ප්‍රෙඩේටර් කෙනෙක්. ඒ කියන්නේ ප්ලයෝසොරස්ලාට පුළුවන් වුණා යම්කිසි ගොදුරකට ආසන්නයට පැමිණෙතෙක් නොඇසෙන ලෙස එය ලුහු බැඳ ඉක්මනින් පහර දෙන්න. ඒ වගේම තමයි මේ සතුන්ගේ මොළයේ තිබුණු සංවේදී හැකියාව නිසා අඳුරු ජලයේ පවා ගොදුරු වලට පහර දීලා ක්ෂණිකව අල්ලා ගන්නත් මේ අයට පුළුවන් වුණා. කොහොම හරි ක්‍රිටේෂියන් යුගයේ අවසාන කාලයේදී ඒ කියන්නේ අදින් වසර මිලියන 90ත් 100ත් අතර කාලයේදී මේ සතුන් පෘථුවියෙන් වඳ වීමට පටන් ගන්නවා. ඒ සඳහා ප්‍රධාන හේතු තුනක් බලපෑවා. ඒ තමයි පාරිසරික වෙනස්කම්, ආහාර සඳහා ඇතිවෙච්ච තරගය සහ පෘථුවිය සමග ගැටුණු
ග්‍රාහක. ක්‍රිටේෂියන් යුගයේ අවසාන කාලය වෙනකොට පෘථිවි පරිසරයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙමින් තිබුණා. ඒ වගේම මේ කාලයේ සිදුවෙච්ච ප්‍රබල ගිනිකඳු විදාරණයේ ප්‍රතිඵලයක් විදිහට අම්ල වැසි වැඩි වශයෙන් පතිත වෙනවා. මේ තත්ත්වය ජලයේ ආම්ලිකතාවය වැඩි වෙන බලපානවා වගේම වායුගෝලය තුල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනත් බලපෑවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වුණා. ඒ වගේම තමයි මෙසෝසොරස්ලා වගේ දැවැන්ත මාංශ භක්ෂකයන් සාගරය තුල බිහිවීම නිසා ආහාර සඳහා ඇතිවෙච්ච තරඟය තවදුරටත් තීව්‍ර වෙනවා. මීටත් අමතරව ක්‍රිටේෂියන් යුගයේ අවසාන කාලය වෙනකොට පෘථිවිය සමග ගැටුණු ග්‍රාහකත් මේ ප්ලයෝසෝර්ගේ විනාශයට හේතු වුණා. ඉතින් අද අපි කතා කරේ පෘථිවියට මිනිසා පැමිණෙන්න කලින් පෘථිවි සාගරයේ වාසය කරපු දැවැන්ත මාංශ භක්ෂක සත්වයෙක් ගැන. ඉතින් ඔයගොල්ලෝ මෙයා ගැන තව විස්තර දන්නවනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඔයාටත් මේ වගේ පෘථිවි ඉතිහාසයේ හිටපු විවිධ සත්ත්ව කොට්ටාශ පිළිබඳව දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ලයික් කරලා අපේ channel එක subscribe කරන්න. ඉතින් තවත් දවසක පුරාණ ලෝකයේ අලුත් මාතෘකාවකින් ඉක්මනට හම්බ වෙමු.